අර තියෙන භයානක හොල්මන් කැලය අද මගේ ඊළඟ පැය 24 මිනිත් යන්නේ අන්න අර කැලේ කාණියම. ඉතින් අමතක කරන්න එපා මේක පට්ට පිහිසුණු කැලයක් යාළුවනේ. මේ කැලේ සතු සරපයි විතරක් නෙවෙයි. සත්වලේ අමුතු ශබ්ද ගොඩක් එනවා කියලා ගමේ කට්ටිය කියනවා. ඉතින් මට රෑලි වෙද්දි මොනවා වේද කියලා කියන්න බෑ. ඔයාට අපිව සමාව දෙන්න පුළුවන්ද? කාලි ඒ සීරියස් ඈ අම්මට උඩ වෙන්න එලගිරි චැලෙන්ජ් එක. ඔගේ මම අපි කැම්ප් එක ගාව උතන හොයාගන්න ඕන පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි කැලේට ඇතුළු වුණා යාළුවනේ. ඉතින් යානේ මේක තමයි දැන් අద్భుත සිදුවීම් ගොඩක් වෙනා ගන්න මේ කැලේ ඇතුලේ. ඉතින් දැන් තමයි මේ කැලේට ඇතුළුනේ. ඉතින් ආපු වෙලේ ඉඳන් මේකේ අමුතු සද්ද එනවා. හරිද? අපිට වෙන්න පුළුවන් භයානකම දේ තමයි වල්ලූරෝ. මේකේ වල්ලූරෝ ඉන්නවලු. බලමු හෙට උදේ වෙනකන් කොහොමද ඉන්නේ කියලා. ඉතින් අද එළි වෙන්න කරින් කරන්නට සහ තියෙනවා යාළුවනේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. මට මොනවා වේද කියලා කියන්න බෑ. ඉතින් යාළුවනේ අපේ පළවෙනි ටාස්ක් එක තමයි මේ කැලේ ඇතුලේ තියෙන අමුතු තැන් හොයාගන්න. හරිද? ඉතින් අපේ ගයිඩ් අය කිව්වා මේකේ අමුතු තැන් ගොඩක් තියෙනවා කියලා. අමුතු සිද්ධි අමුතු තැන් ගොඩක් තියෙනවා. අපි බලමු කොහෙද ගිහින්. අර මොකක්ද අර? කියද්දිම ඔයාට පේනවද යාළුවනේ අර අතන මොකක් හරියක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ කවුරු හරි ඉඳලා තියෙනවද? ඒතර ආමුදුරු භාවනා කරපු පිටු තමයි. ඉතින් මේ හුල්මන් කැලේ ඇතුලේ ආව් ආමුදුරු අදාළ වෙන්නේ. තියාවනේ අපිට හම්බුණා අතෑරලා දාපු භාවනා කුටයක්. ඉතින් ඔයාලා හිතනවාද මේ වගේ තැනක් මෙච්චර මේ භයානක කැලේ ඇතුලේ තියෙන්න පුළුවන් කියලා? ඉතින් යාවනේ අපේ පළවෙනි ටාස්ක් එක කම්ප්ලීට්. හැබැයි තව අපිට තැන් 4ක් හොයාගන්න තියෙනවා. ඉතින් කියන්නේ අපේ පළවෙනි ටාස්ක් එක හරි. ඉතින් යාවනේ ඔයාලා දැකලා තියෙනවද යකිනාරා? ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ දැම්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. අපි බලමු කී දෙනෙක් මේව දන්නවද කියලා. හරි. මේ තියෙන කැලේ සිටීම යාළුවනේ. අපි කැලේට ඇතුළුනේ මෙන්න මෙතනින්. කොහොම හරි හරියටම කැලේ මැද්දට වෙන්න තමයි අපි රෑ නවතින්න ඕනේ. ඉතින් බලන් ඉන්න මොනවා වේද කියන්න බෑ. කෙසෙල් කොත්තුමේ? එතකොට අපි කන්නේ කෙසෙල් කොත්තුමේද? දැන් අපිට තියෙනවා පොඩි වැඩක්. හරිද? මෙතන දැන් පාරවල් දෙකක් තියෙනවා. දැන් ඔයා තෝරගන්නේ මොන පැත්තද? ආයි 20 මම තෝරගන්නේ මේ පැත්ත. අපි කරලා බලමු සීස පේපරෝ. මම දන්නේ. සීස පේපරෝ. ඔයාගේ පැත්තට යා. ගාන. දෙවෙනි චැලෙන්ජ් එක ඔයාලට මම කියන්න. දෙවෙනි ටාස්ක් එක තමයි අපි මේ කන්ද මුදුනට ගිහිල්ලා බිත්තරයක් බදින්න යන්නේ. බිත්තරයක් එක්ක මැගී කන්න යන්නේ. කොත්තුමි හරිද? මොනවා වෙයිද දැන් අද යක්කු ගහගෙන නැතුව අපි මේකෙන් බහින්නේ. ඉතින් යානේ මේ වීඩියෝ එකට views ලක්ෂ 5කට වඩා ඇවිල්ලා like 10000ක් આવස්. අපි මේ මහා කන්ද උඩ පැය 24ක් ඉන්නවනේ. ඉන්නවා. 1 hour later. ඉතින් යාළුවනේ ඔක්කොටම කලින් කාලා ඉන්න ඕනේ හින්දා උයන්න පටන් ගත්තා. ඉතින් අද අපි කන්නේ කොත්තුමේ. කොත්තුමේ කාලා ඉතින් අපි ඉක්මනට මෙතන අස් කරලා යන්න තමයි හදන්නේ. ඔන්න එහෙනම් අපි දවල්ට කෑව යාළුවනේ. ඉතින් යානේ අපි මෙතන කාලා ඉවරයි හරිද? දැන් ඔක්කොම අස් කරා. දෙවෙනි ටාස්ක් එකත් done. ඉතින් කියන්නේ. ඉතින් යාළුවනේ අපි කාලේ වෙලා ඩ්‍රෝන් එක දාලා බැලුවා අපි ඉන්නේ කොයි වගේ තැනකද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ ඉන්නේ භයානකම කැලේක. ඉතින් මක් වුණක් පේන්නේ නැති මේ කැලේ අද නම් අපි රහස විශ්ින්දලම තමයි යාළුවනේ අපි එන්නේ. ඉතින් අපිට ටික දුරක් එන්න හම්බුන්නේ නැහැ. අපිට උනේ අමුතුම දෙයක් යාළුවනේ. මොකද? අයියේ දිව දිවිල්ලට මල්ලි කොහෙ ගිහින්ද මන්ද? අයියේ යාළුවනේ ඉස්සරේලා එහෙන අමුතු සද්දයක් එනවා හරිද? දැන් මේ අපි ආපහු ආන්කාරේ ඉන්නේ මං. අයියා නෑ. ෂේනා ඉන්නවා. මගේ අතේ කැමරාව තිබ්බා ඉන්නවා. ඕයි හැමදැනම දුවලා තමයි මේ ආරි සද්දයක් එනවා. දැන් සිරාටම. ඉතින් මං කලින් කිව්වා මතකනේ මේක එසේ මෙසේ කැලයක් නෙමෙයි යාළුවනේ හොල්මන් වලින් පිරිච්ච අති භයානක කැලයක්. ඉතින් අපි රෑ එළි වෙනකන් ඉඳලා මේක අභිරහස කොහොම හරි විසඳනවා. ඉතින් යාළුවනේ අපි තැන් ටික බල යද්දි අපිට ගයිඩ් අයියා කිව්වා තව ඉස්සරහින් තියෙනවා කියලා රෑට නවතින තැන. මේක තමයි මං කියපු පොට් එක. කැලේ මැද්දේ කොහෙද මේ වගේ තැන? තියෙන්නේ සුපිරි තැන. ඌරෝ නෙමෙයි ඉත්තෑවෝ කබරයි ඔක්කොම ඉන්නවා. රෑට මෙතන තමයි ඉතින් ඉන්න වෙන්නේ ඔයාලට. වෙන කරන්නේ නෑ සේෆ්ටි තැනකට තියෙන මෙතන විතරයි. මේ ඉත්තේකුරුත් ඉත්තෑවෝ ඉන්නවා. ඔය තියෙන බඩ. සාක්ෂි. මට අනීතරයට ඒවා කියන්න බෑ. හිල් කරගෙන තමයි ඉන්න වෙන්නේ. මේ කොහොමද දැන් මේ කැලේ මැද්දේ පිට්ටනියක් තියෙන්නේ? ඒවා අභිරහස්. අද රෑට මම බෙන් 10 ඔරලෝසුව ගන්නවා යාළුවනේ. ඉතින් අපිට ටෙන්ට් එක ගන්න තැනක් හම්බුණා. යේ! ඉතින් යාළුවනේ අපි සෑහෙන වෙලාවකට පස්සේ කැම්ප් එක ගන්න තැනක් හොයාගත්ත හරියටම කැලේ මැද්දේ. මේ ඇස්සේ අපේ ෂේන් කොල්ල වැඩ පෙන්නනවා. බලන්නකො ඉතින් ෂේනගේ වැඩ.
අරමුක දර කොල කර මේ කොල්ලට තනිකර පිස්සු නැත්තම් මේ වගේ ගමනක් එන්න හිතනවා අර මොකද්ද පොල්ලෙලි ගහලා කවුද ඉත්තෑව් නිට්ටෑවොත් ඉන්නවා මන් දැනුවත් මේ නිට්ටවුන ඔයාලගේ ගම මොනවද කියන්නේ ඔයා එක්කම මේ තියෙන යාළුවනේ සාක්ෂි නිට්ටෑව පොල් කාලා ඉත්තෑව මාස් කරනවා පොල් ඉත්තෑ පොල් මාස් මේ කොල්ලට දැන් ට්‍රැක පැනලා තියෙන හිතන්න එපා යාළුවනේ යාවනේ අපි ඉක්මන් කරලා ටෙන්ට් එකක් ගහගත්තා ඉතින් යාවනේ සාර්ථක ලෙස අපේ තුන්වෙනි ටාස්ක් එක කම්ප්ලීට් ඉතින් දැන් අපිට තියෙනවා දර හොයන්න හරිද දැන් ඉතින් අපි දෙන්න බෙදිමු ඉතින් යාවනේ කතාවෙන් කතාවේ ඉක්මනටම රෑ වෙන්න ගත්තා ඉතින් අපි ඔක්කොම ටික ලෑස්ති කරගත්තා ගිනි මෙලේ ඔක්කොම ටික ඉතින් දැන් තියෙන්නේ අපේ රෑවැල ටික ඉතින් යාළුවනේ හදාගත්ත ගිනි මෙලේ හරිද දැන් තියෙන මේක පත්තු කරගන්න ෆයිනලි ඉතින් යාළුවනේ අපි ඉක්මන් කරලා ගිනි මෙලේ තවල ගත්තා මොකද අපිට එළි වෙනකම් මේකෙන් ඉන්න ඕනේ ෆයිනලි ගිනි මෙලෙත් ඩන් යේ ඊගාවට තමයි අපේ දින හොල්මන් ටාස්ක් එක කරන්න ඉන්නේ හරි බලන් ඉන්න යාළුවනේ ගයිඩ් අයියා අන්න හරි යනවා හරිද අන්න හරි යනවා යා මේ කැලේ දර හොයන්න ගියා දැන් මට දර මදි හරිද මෙතන මේ ගිනි මෙලේ ගහගත්තට දර මදි ඊළි වෙනකන් ඉන්න ඕනේ ඒ වන්දනේ පුර යනවා දැන් මං තනියම ඉන්න ඕනේ මේ ඉතින් යවනේ මේක තමයි පස්වෙනි ටාස්ක් එක හරිද පස්වෙනි ටාස්ක් එකේ අපිට කරන්න චැලෙන්ජස් තුනක් තියෙනවා ඉතින් පළවෙනි එක තමයි මැගි එකක් හදා කන්න යන්නේ මෙන්න මේ කැලේ මං හරි ඉතින් තියෙනවා මැගි අපේ හොල්මන් බස් බලන්න නයිස් ඉතින් කියන්න දෙයක් තියෙනවා හරිද මම දැන් ඉන්නේ කැලේ මැද්දේනේ උඩ හරියෙන් ඇහෙනවා සද්ද ඒ කියන්නේ මම හිතන්නේ මේකේ උඩ හරිය තමයි කන්දේ අර වෙනවා කියන භයානක දේවල් වෙන්නේ ඉතින් බලන් ඉන්න අපි එළි වෙනකන් ඉන්නවා අද කරන්න තව චැලෙන්ජස් 4ක් තියෙනවා පස්වෙනි ටාස්ක් එකේ හරිද බලන් ඉන්න ඕනේ හරි කරනවා යතේ පොඩි කොල්ල කරගත්තුදී අදින් හරි අර අඟුරු ඉතින් යාවනේ ඒ ටිකට මගේ අතින් කොතුමි එක ගිනි මෙලේ ඇතුළට වැටුණා අම්මා ඒක කිව්වද හැබැයි කිව්වද අයියා යාවනේ මේක තරයි ඊට ඇතුළට වැටුණා ඉතින් මොනා කරන්නද මේව තමයි කම්මෙන්නේ දැන් නෑ කෑම ඩන් ඔය කට කනවා තරයි අර කනවද ඔය කන්නවා ගන්න ඇයි මට බඩගින්න හිටියේ ඔයාලා කවදා හරි මේ වගේ එකක් කරලා තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ හරිද දැන් වෙලාව පෙන්නන්නම් හරිද දැන් මම මේ කන්නේ රෑ 7:20යි මේ 7:20යි වෙලාව බොරු නම් බලන්න 7:20 වෙලා ඉතින් අපි දැකට කන්නේ මේ මහා කැලේ මැද්ද පළවෙනි චැලෙන්ජ් එක කම්ප්ලීට් දෙවෙනි චැලෙන්ජ් එක චාලි ඉතින් යාළුවනේ අපි මේ මහා කැලේ මැද්ද ඉන්නේ දැන් කරන්න යන්නේ චාලි හරි ඉතින් පැන්සල මම තියාගන්නවා හරියට දැන් ඔයාලට කාටවත් කියන්න බෑ බලන්න පෙන්නන්න පැන්සල බැලන්ස් හරිද පැන්සල බැලන්ස් චාලි ඔයා මෙතන ඉන්නවද 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 ඒ පැන්සල බැලන්ස් මේව කරනවා චාලි ඔයාට අපිව සමාව දෙන්න පුළුවන්ද චාලි සීරියස් නෑ මේ දානවා ගිරිගොඩට දානවා ඒ මං කිව්ව කරන්න එපා කිය ගිනි වරගෙන මේ මාව ගැහෙනවා අර කරක නිවන්න ඉතිපන්ද ඕනේ අර සිද්ධියත් එක්ක ඔයාලට වීඩියෝ වල ඇහි අමුතු සද්ද ඇහෙනවා හරිද පොඩ්ඩ අර පැත්තට කැමරාව පෙන්නන්නකෝ මේ බලන්න ටෝච් එක ඕෆ් කරොත් එහෙම කිසිම එළියක් නැහැ පේනවනේ අර කම්බි එක අමුතු සද්ද මේ කියන්නේ අර වයිබ්‍රේට් වෙනවා වගේ අමුතු සද්ද ඇහෙනවා හරිද ඉතින් යාළුවනේ මේක තමයි අපේ හතරවෙනි channel එක හරිද අපි දැන් 20 අයියට කෝල් එකක් කරන් බලන්න යන්නේ. ඒ කියන්නේ මිනි ඇක්ෂන් වල කවුරුත් දැන් බලමු පොර කෝල් එක උස්සයිද කියලා. එලා. හොඳයි වැඩකද ඉන්නේ? වැඩක ඉන්නේ පොඩි වැඩයි. මේ මන් දැන් මේ ඔයා දන්නවද යායේ 001?
මං ඒ කැලේ ඉන්නේ. ඔයාලගේ එක පැත්තකනේ මං ආව අනිත් පැත්තට. මේ බොරු නෙමේ සිරා මේ. මේ සිරා මේ. මායි මේ ගයිඩ් අයියා ඉන්නේ. එයා දැන් තව ටික යනවලු. අම්මට සිරියේ නම් මර්නේ එකට දැන් යක්කු ගාලා මොල්බක් තින්නවද ආඩේ වේ. මොකද මේ ඔයාලට ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එක ඇත්තටම සිද්ධ වුණාද? මේ චාලි කැරවුණා. අම්මඩේ නේද කිව්වා ඉතින් මේ වයින් පොඩි චැලෙන්ජ් එකක් ඉල්ල ගන්න කතා කරේ. මට මේ හෙලියෙනක ඉන්න පුළුවන් වෙන්නේ. ඔව් උදේ වෙනකන් ඉන්න. දැන් මේ මම උදේ ආවේ 9 ගන්නට. නෑ 10යි 26ටද කොහෙද? අම්මට ඔබට වෙන්න එලගිරි චැලෙන්ජ් එක. ඔගේ මම අපි කැම්ප් එක ගාව උතර හොයා ගන්න ඕන පුළුවන්. බ්‍රෝ මම මේ ඉන්නේ හතර කැලේ කොනේ ඉන්නේ. මේ කැලේ මැද අර ඔයාලා හිස් පිට්ටනිය එක වගේ ඉන්නේ. ඔය පිට්ටනිය. ඉතින් ඒ පිට්ටනිය තමයි ඉන්නේ. එතකොට මං චැලෙන්ජ් එක කම්ප්ලීට්. ඉතින් පළවෙනි එකේන ඔයාලා හිටියේ. හරි පළවෙනි එකේන ඔයාලා හිටියේ. ඉතින් මම එතන තමයි ඉන්නේ. එතන තමයි ඉන්නේ මේ. වතුර පාරක් තියෙනවා. ඔව් ඉන්න වතුර පාර වෙන්නන්න. වතුර පාර තියෙන ඔය කෑ ගහන්නේ. අර අපෝ මෙතන ඉන්නත් එතන ඉන්නේ. හරි චැලෙන්ජ් එක කම්ප්ලීට් නේ. එහෙනම් බයි. බයි හෙට උදේ වෙනකන් ඉන්න පුළුවන් නේ. හරි එලකිරි බයි එහෙනම්. යේ අපි ඒ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරා යාළුවනේ. දැක්කනේ මං කිව්වේ. ඔයාලා විශ්වාස කරේ නෑ නේද? යාය 001 එකේ යාය 404 කැලේ ඉන්නේ කියලා. ඒ කියන්නේ මේක අර යාය 001 කැලේ එක කොටසක්. හරිද? මිනි කැප්ෂන්ලා හිටපු තැනම තමයි මම මේ ඉන්නේ. ඔර කියනවා ඉතින් මට ඉන්න බෑ කියලා. බලමු චැලෙන්ජ් එක මම කම්ප්ලීට් කරනවා කොහොම හරි. ඉතින් ඒ චැලෙන්ජ් එක කම්ප්ලීට් හරිද? ඉතින් ගයිඩ් අයියේ සතුට සමරවනේ. යේ. ඉතින් හරිම නිදිමත. ඉතින් good night. good night මම යනවා. ඈ